ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. ඉස්සර අපේ අම්මලා නෑම්බිලියට වතුර ටිකක් දාලා යන්නේ. ඇයි ඒ වතුර දාලා යන්නේ? මොකටද වතුර දාලා යන්නේ? අද දවස ඔබට වැදගත් වෙන්නේ ඒකයි. මේ සුපිරි ස්වර්ණමය දවසක් ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. ඔබට අලුත් විදියට හිතන්න ලැබෙන සුපිරි ස්වර්ණමය අවස්ථාවක්. කියන්නක බලන්න ඇයි අපේ අම්මලා දාන්නේ නෑම්බිලියට වතුර ටිකක්? මොකටද දාන්නේ? බත් එක ඇටුණා වුණොත් බත් එකට දානවා. නැත්නම් මේ වතුර ටික මොකද කරන්නේ? පොල් මිරි කන්න ගන්නවා. ඉතින් දැන් ඒ කරන්නේ නැත්තේ. දැන් පොල් බ්ලෙන්ඩර් කරනවා. හරි ඒක හරි. දැන් නෑම්බිලියට වතුර දාන්න නැත්තේ. නෑම්බිලිය දැන් පාවිච්චි කරන්නේ නැහනේ නේද? දැන් පාවිච්චි කරන්නේ ඔබ රයිස් කුකර් එක භාවිතා කරන්නේ. මේ රයිස් කුකර් එක භාවිතා කරද්දී 100ට 3 දෙනයි භාවිතා කරන්නේ. දැන් අද මෙතන 100ක් ඉන්නවනේ. මෙතන 3 දෙනෙක් හරියට රයිස් කුකර් භාවිතා කරනවා ඇති. ඒ කියන්නේ රයිස් කුකර් එකේ මේ ස්ටීමරයක් තියෙනවනේ. ඔබට මතකද මේ ස්ටීමරෙන් ඔබේ නෝනා එහෙම නැත්නම් අම්මා කවද්ද මේක ප්‍රයෝජනට ගත්තේ කියලා? මතකෙට එයිද? ස්ටීමර් ගත්තේ ඉන්දියාප්ප තම්බන්න ගන්න ඇති, එළවලු ටිකක් ස්ටීම් කරන්න ගන්න ඇති. එච්චරයි අරන් තියෙන්නේ. ඒකත් අරන් තියෙන්නේ මාසෙකට එක දවසක් විතර තමයි අරන් තියෙන්නේ. හැබැයි මේක සකස් කරලා තියෙන්නේ මතක තියාගන්න. ඔබ හදන්නේ මොනවද? කැරට්, ලීස්, බීට්, ගෝවා, මස් මාළු, අල්ල බතර, මඤ්ඤොක්කා ඕනම දෙයක්, කවුපි කඩල, මුං කොල්ල උඳු ඕනම දෙයක් තම්බ ගන්න පුළුවන් මේකෙන්. අපි පුංචි වෙනසක් කරන්න තියෙනවා. බතලි පේ තියන්න ඉස්සෙල්ලා ඔබ හදන්නේ මොනවද? කැරට්ද, ලීස්ද, බීට්ද, වෝන්චිද, එහෙම නැත්නම් කොස් දෙල් ඕනම දෙයක්. ඒ ටික ඉස්සෙල්ලා හදාගන්න. බතලිපේ තියෙනවත් එක්කම මේක තියන්න. තිබ්බ ගමන් මොකද වෙන්නේ? මේ ස්ටීමරයට දාලා තිබ්බ ගමන් ඔබට බතයි දෙන්න ඉස්සෙල්ලා ඒ ටික තැම්බෙනවා. ඒකේ වර්ණය වෙනස් වෙන්නෙත් නෑ. ඊටාම හොඳට තැම්බුණාට පස්සේ බතයි දෙන්න ඉස්සෙල්ලා ඔබ මිරිසට වෙනවා නම් මිරිසට දාන්න. මිරිස දාලා ගන්න පුළුවන්. තෙලට දාන එකක් නම් තෙලට දානවා. කිරි දාන එකක් නම් කිරි දාලා උයන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න මං කිව්වේ ඒකයි කාලය ශ්‍රමයේ මුදල් කොච්චර ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. අද ගිහිල්ලා පුංචි රෙදි කෑලි ටිකක් ගන්න. මේ රෙදි කෑලි ටිකක් අරගෙන මේ ස්ටීමරේට මේක රෙදි කෑල්ලක් එලන්න. එලලා ඉවරලා අනිකුත් රෙදි කෑලි තව පුංචි ලේන්සු වගේ රෙදි කෑලි ටිකක් අරගෙන ඔබ උයන්නේ මොනවද? කැරට්, ලීක්ස්, බෝන්චි, මස් මාළු, අලබතල ඕනම එකක්. අවශ්‍ය සියලුම කලමනා ටික දාන්න. මිරිස් 3-5 දාලා හොඳට අනලා පුංචි පාර්සල් හදලා අර ස්ටීමරේ තියන්න. ගෙදරක තියෙන අඩුම තරම ස්ටීමර් 3ක්වත් 4ක්වත් අද ගිහින් බලන්න. ඇයි ඔය විදුලි උපකරණ ඉක්මනට මේ රයිස් කුකර් පිච්චිලා යනවානේ. ස්ටීමරේට මොනවත් වෙන්නේ නැහනේ. ඔය වගේ දෙක තුනක්ම තියෙනවා ස්ටීමර්. එකක් උඩින් තියලා ඊළඟ එකෙන් තියන්න, ඊළඟට තියන්න තව සැරයක්. ඔබට සියලුම මස් මාළු වලබතල ටික තම්බ ගැනීමේ හැකියාව තියෙනවා. අපි හිතමු ඔබ එකද ඉන්දියාප්ප තම්බනවා කියලා. කොච්චර වෙලාවක් යනවද තම්බන්න? අර ස්ටීමරේ දාන්න පුළුවන් 12යි. ඔබ ගෙදර කීයක් තම්බනවද එහෙම? ඒක විතරක් තම්බලා නිකන් ඉන්නවද? ඒක තම්බලා ඊළඟ එක දානවා. කොහොමද කරන්නේ? එහෙමනේ කරන්නේ. නැත්නම් ගෙදර ස්ටීමර් කීයක් ඇද්ද? 3ක්. අඩුතරම 3ක් ඇති. ගිහින් බලන්න. ඔබට පුංචි දෙයයි කරන්න දෙන්නේ. අද යනකොට ඉන්දියාප්ප තට්ටු ටිකක් ගෙනියන්න. ඉන්දියාප්ප තට්ටු තව 40ක් විතර ගෙනිච්චනම් අර ස්ටීමරේ යට එකේ තිබ්බ 12ක් තිබ්බා. ඊළඟ එකේ තව 12ක් තිබ්බා. ඊළඟ එකේ තව 12ක් තිබ්බා. ඊළඟ එකේ තව 12ක් තිබ්බා. 47ක් තිබ්බා ඉන්දියාප්ප. තිබ්බ ගමන් යට මේක ගත්තා. ඒක තැම්බිලා ඉවර නම් ඒක තාපව ඉතුරු ටික මිට කළා. උඩින් තියෙනකොට යටින් අරකේ ඉවරයි තැම්බිලා ඉවරයි යට එක. ඒ කියන්නේ ඔය ස්ටීමර් ටික ඔක්කොම පාවිච්චි කරා නම් පුංචි වෙලාවකින් ඔබට ඉන්දියාප්ප තම්බ ගන්න පුළුවන්. බලන්න දැන් ඔබට ඉන්දියාප්ප තම්බන්න කොච්චර වෙලා යනවද කියලා. හොඳට පැයකමාරක් විතර යනවා. දැන් මේ විදිහට කරා නම් මොකද වෙන්නේ? එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔබට ඒකයි මම කිව්වේ කාලය, ශ්‍රමය, මුදල්, ශක්තියෙන් ඔබ 3 ගුණයක් භාවිතා කරනවා කියලා. ඉතින් ඔබේ ගෙදර පොල් තෙල් එක්ක කොහොමද තියෙන්නේ? ඔබේ ගෙදර පොල් තෙල් තියෙන්නේ කොහොමද පුදුමලා ගෙදර? බෝතලයට දාලාද? ඒ තියෙන්නේ කොහොමද බෝතලයට දාලා? දැන් පොල් තෙල් එක අරගෙන මෙහෙම තෙලට දානවා මොන හරි දෙයකට. වක් කරන එකනේ කරන්නේ. හරි වැඩි වුණොත් මොකද කරන්නේ? වැඩි වුණොත් දාන්න ක්‍රමයක් නැහැනේ. නේද? බෝතලේ වක් කරන වැඩි වුණොත් කරන්න දෙයක් නැහැ. කමක් නැහැ කියලා නිකන් ඉන්නවා. එකනේ කරන්නේ. හරිද? වැඩි වෙන්න පුළුවන්. දැන් මිදෙන්නේ නැද්ද? සීතල දවසට මිදෙනවා මොකද කරන්නේ? ආපස්සට අර්ග ගෙනියලා ගෑස් එකට අල්ලලා රත් කරගන්නවා. රත් කරගෙන හරි අමාරුවෙන් රත් කරලා ගන්නවා. බෝතලේ දැන් ප්ලාස්ටික් බෝතලන ඕක අකිල්ල පොඩි වෙලා තියෙනවා. හැබැයි
වීදුරු බෝතලයක් නම් බෝතලෙත් කැඩිලා ඉවරයි. ඊට පස්සේ පොල් තෙල් එක වක් දාගන්න හරි අමාරුයි. කොච්චර වැඩිපුර අපිට කාලයක් ගියාද? ඒකයි මං කිව්වේ කාලය ශ්‍රමයේ මුදල්. පුංචි දෙයක් කරන්න ගිහිල්ලා මේ පොල් තෙල් බෝතලේ හැන්දක් දැම්මනම් මොකද වෙන්නේ? කටලොකු භාජනයකට දාලා. අර මේ අයිස්ක්‍රීම් කප් තියෙන්නේ. අයිස්ක්‍රීම් ගේන කිලෝගේ අයිස්ක්‍රීම් ගේන පොඩි කප් එක තියෙන්නේ. මේ කප් එකට පොල් තෙල් එක ගෙනල්ලා හැන්දක් දැම්මනම් ඔබට කොච්චර කාලයක් ඉතුරු වෙනවද කියලා බලන්න. මේ හැම දෙයකටම මෙෂර්මන්ට් එකක් තියෙනවා. එතකොට මනින්න පුළුවන්කම තියෙනවා. මැනලා තමයි යන්නේ. අර වැඩි වුණොත් මොකද වෙන්නේ? දාන්න ඕනේද අපි? දාන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඔබේ ගෙදර තියෙන ඔය බෝතල් දෙකට සීනි, මිරිස්, කහ, තුන පහ වර්ග වලට තියෙනවද හැන්දක් දාලා? බොහෝ දෙනෙක් අරගෙන බෝතලේ අරගෙන මෙහෙම දාන අවස්ථාවල් තියෙනවා. එහෙම නැත්නම් තේකොළ එකේ තියෙන හැන්දත්, සීනි එකේ තියෙන හැන්දත්, කහ එකේ තියෙන හැන්දත් එකම හා සමානයි. මොකද වෙන්නේ? අරකින් එකක් දාපු ගමන් අපි පුරුද්දට අපි මෙහෙම දෙකක් දානවනේ. දාපු ගමන් කහ එකේ එහෙම ලොකු හැන්දක් තිබ්බොත් මොකද වෙන්නේ? කහ වැඩි කෑමට. හරි. ඊට පස්සේ කහ වැඩි කියලා එක්ක මිරිස් වැඩි කියලා එක්ක තුන පහ වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒකට ගැළපෙන විදිහට ඔබ හැන්දක් දාලා තිබ්බනම් මොකද වෙන්නේ කියලා බලන්න. අරකට තියලා ඒකට ගැළපෙන හැන්දක් ඔබ දානවා. පුංචි දෙයක් කරන්න තියෙන ඔබට ගිහිලා හැන්දක් දාගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඔබට කාලය ශ්‍රමයේ මුදල් ශක්තියින් 3 ගුණයක් යනවා කියලා කිව්වේ ඒකයි. ඉතින් අපි එහෙමනම් තවත් වැඩසටහනකින් හමු වෙමු. ආයිබෝවන්.